අද වීඩියෝෙන් කතා කරන්නේ ඕගොල්ලෝ හැමෝම දන්න CapCut එකෙන් ලේසියෙන්ම ෆොටෝ එකක් හදන විදිය ගැන. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද ඒක හදන්නේ කියලා. ඒක සේව් කරන විදිය ගැන මම මේ වීඩියෝ එකට කියලා දෙනවා. ඔයාගේ CapCut එක මුලින්ම ඕපන් කරගෙන correct project කියන එක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ import කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඕනේ image ටික දාගන්න පුළුවන්. මෙන්න මේ විදියට මට ඕනේ image ටික ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඕනේ background එක මෙන්න මේ විදියට ගෙනල්ලා තියාගන්න. ටික වෙලාවක් ඊට පස්සේ යනවා. හරි ආරෝනේ දැන් අපි මම අර බෝයි කෙනෙක්ගේ තියෙන රූපෙක ගන්න අරගෙන ආයි එකත් තියාගමු ඒක උඩින්. ඊට වඩා ඉස්සෙල් කරන්න දෙයක් තියෙනවා මේක පොඩ්ඩක් බොඳ කරගන්න වගේ එකක් කරගන්න ඕන නම් open and closing කියන එකට ගිහිල්ලා මේ විදියට ඔයාට ඕනියක් ගන්න පුළුවන්. මේ විදියට මට ඕනියක් අරගෙන මට ඕනි විදියට හදා ගන්නවා. හරි ඉතින් මම මට ඕන විදිහට හදාගත්ත දෙන් අර වගේ ෆොටෝ එක අරගෙන එන මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ තියෙනවා remove bg කියන එක ගියාට පස්සේ උඩින්ම තියෙන කොට එකපාරක් ටච් කරගත්තට පස්සේ ඕගොල්ලෝ background එක remove කරන ඊට යටින් තියෙන එකෙන් ඕගොල්ලන්ට ඒකේ වටේට පාටක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහ red color එක ගන්නවා ඒකට. හරි මම red color එක ටිකක් පුංචි කරගන්නවා. ඊට පස්සේ මට ඕන විදිහට මම ඒක size එක අඩු වැඩි කරලා හදා ගන්නවා. එස් මම ඒක lock කරගන්නවා මොකද නැත්තම් ඒක කරදරයක් අපිට අනිත් ටික හදද්දි. ඒ කියන්නේ ටික එහා මෙහා යන්න පුළුවන් නිසා. ඊට පස්සේ මම මාර්ක් පොකුර වගේ තියෙන එක අරගෙන ඉවරලා එක ටික වෙලක් යන මෙන්න මේ විදියට එන්න. ඊට පස්සේ ඒක remove bg නැත්නම් remove background කියන එකට ගිහිල්ලා උඩ එක ටච් කරගෙන ඒකටත් අපි වටේට outline එක දෙනවා. ඒකටත් අපි දෙමු red color එකම මේ විදියට red color එක අපි දෙමු. ඒකත් මම size එක අඩු වැඩි කරලා ඕන පැත්තට ආරෝගෙන අපිට ගන්න පුළුවන්. මම මේ විදියට හදා ගන්නවා මම. අපිට ඕනි size එකට මේක හදාගමු. හරි මම ඒක හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිය අනිත් මල් පොකුර වගේ ගෙනල්ලා මෙන්න මේ විදියට දාගෙන ඒකත් background එක අපි remove කරගෙන ඒක red color එකෙන්ම outline එකක් දෙමු. ඒකත් මම ඒ විදියට හදාගෙන ඉවරලා size එක අඩු වැඩි කරලා මෙන්න මේක අයිනෙන් තියාගන්නවා. ෆොටෝ එක කොනින් මෙන්න. ඉතින් මේකට pro version එකෙන් ඔයාලට ගන්න පුළුවන්. pro version එක අරන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි වීඩියෝ එක ගන්න මේක download කරන්න වීඩියෝ එකක් හැදුවට ඒක ෆොටෝ එක තමයි දාගන්නේ. ඊට පස්සේ මම අනිත් මල් ටික අරගෙන ඒකත් මේ විදියට ඉංගට්ටි වැඩක් යනවා. ඒකේ background එක remove කරලා outline එක redම දෙන්න ඕනේ. ඔයාට ඉතින් ඔයාට ඕන විදියකට මේක හදා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ හදන්න pro version එක අරන් තියෙන්න ඕනේ.
ෆොටෝ හදන්න නම් ප්‍රයිවේෂන් එක නැති වුණාට කමක් නැහැ. පොඩ්ඩක් ඉන්න යාළුවනේ මොකක් හරි වුණා. හරි. අපි ඒක හදාගත්තා. ඒකෙත් අපි බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න රෙඩ් කලර් එකෙන්ම අවුට්ලයින් එක දෙමු. ඒක මෙන්න මේ විදිහට මට ඕන විදිහට ඕනි තැනින් තියාගන්නවා. මෙන්න මේ විදිහට රංග යනවා මම පොඩ්ඩක් පොඩි කරගෙන ඒකත් අනිත් කොනින් තියාගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට මේකට ඕන ඉමේජ් ඔයාලා බ්‍රවුසර් එකකින් හරි මොකකින් හරි ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒක මම මෙන්න මේ විදිහ අයිනින් තියාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ මම කියා දෙන්නේ මේකට ටෙස්ට් එකක් දාන විදිය කියන්නේ අකුරු දාන විදිය ගැන. ඉතින් මෙන්න මේ උඩ තියෙනවා ටෙස්ට් කියලා එකක්. එන්නේ ඒක උඩට ගිය ටච් කරලා පස්සේ තුන්වෙනියට තියෙන උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට ඇති වෙන ෆොන්ට් එනවා. ඉතින් මේ එකකින් ෆොන්ට් එකක් තෝරගන්න. ඉතින් මම මෙන්න මේ රතු පාට තියෙන ෆොන්ට් එක තෝරගත්තට පස්සේ ඒක කන්ට්‍රෝල් පැනල් එක වගේ වම් අත පැත්තේ තියෙනවා. ඒකේ ඔයාට ඕන එක ගහගන්න පුළුවන්. මම මේ ගහගන්නවා I love you කියලා. ඊට පස්සේ mother කියලා අපි ඒ විදිහට අනිත් එකෙන් දාගමු. මම මෙන්න මේ විදිහට ගහගන්නවා. ඊට පස්සේ අපිට මේ මිනිස්සයාගේ එනුයි මල් ටිකනුයි යටින්නේ ඕන යටින් වගේ එන්න ඕනි නම් අපි එන්නේ අපි ගත්ත ෆ්‍රොන්ට් එක තියෙනවා. එන්න ඉස්සෙල්ලා මම මේ ටික ලොක් කරගන්නම්කෝ. ඊට පස්සේ අපි ගත්ත ෆ්‍රොන්ට් එක ගාන්ට් එකෙන් අරගෙන යටට අරගෙන යන්න ඕනි. ගල් මම කරලා පෙන්නන්න. මෙන්න මේ විදිය ගාන්ට් යටට අරගෙන ගිහින් ඔයාට ඕනි තැනින් තියාගන්න. හරි මට ඕනි තැනින් මම මෙන්න මේ විදිහට තියාගන්න චුට්ටක් ඉන්න. මොකක් එක යන්නේ මට ඕනි තැනට. හරි ඕනි තැනින් දාගත්තා. එතකොට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට මම එක ගානට දාගන්නවා ටිකක් ලොක් කරලා. ඉතින් ටිකක් මම ලොක් කරගන්නවා. චුට්ටක් පොඩි කරගමු තව. හරි ඊට පස්සේ තව ඒ වගේම මේ ෆ්‍රොන්ට් එකක් ගෙනල්ලා අපි ඒකේ ගාගමු මදර් කියලා. හරි මම මේ විදිහට මදර් කියලා සර්ච් කරගෙන මෙන්න මේ විදිහට ටිකක් ලොකු කරනවා. ආයි චුට්ටක් පොඩි කරගෙන මෙන්න මේ විදිහට අපිට ඕන තැනින් මදර් කියන එකක් තියාගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට මම ඕන තැනින් තියාගන්නවා. ඔයාලට ඕන තැනකින් මේක තියාගන්න පුළුවන්. මගේ channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියේදී තව හොඳ වීඩියෝ ගේනවා. ඔයගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝ. හරි මම මේ විදිහට හදාගත්ත මදර් කියන එක දැන් කියා දෙන්නේ. ඒක සේව් කරගන්නදී උඩින් තියෙන දකින්න ඇති තුන. ඒකේ ටච් කරාම මේ යට මේක ටච් කරගෙන ඔයගොල්ලන්ට ප්ලේස් එක නම ඒ ටික දාන්න පුළුවන්. මම නිකන් අකුරු ටික ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙන
ඒ කියන්නේ සේව් වෙන්න ඕනි ප්ලේස් එක දාන්නත් ඕනි. ඉතින් මම ප්ලේස් එක දාගෙන තියෙන නිසා මම ආයි ප්ලේස් දාන්නේ. ඊට පස්සේ ආයි ඒක එක්ස්පෝර්ට් කියන කුඩ එකපාරට ටච් කරාට පස්සේ ඒක අපේ සේව් වෙනවා. අපේ කම්පියුටරේ ඒක සේව් වෙනවා. මම ගිහින් පෙන්නනවා ඔයාලන්ට. විදිහට මම යනවා නිව් ෆෝල්ඩර් කියන එකට ගියාට පස්සේ ෆොටෝ තියෙනවා මම හදපු. ඒක මම උගල් පෙන්නන්න මම දැන් හදපු ෆොටෝ එක. චුට්ටක් ඉන්න යාළුවනේ ටික එන්න ටික එලක් යනවා. දැන් අපි හදාගත්ත ෆොටෝ එක ඔයගොල්ලන්ට පේනවා කොච්චර ලස්සනට හැදුවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට මීට වඩා ලස්සන ෆොටෝ හදාගන්න පුළුවන්, වීඩියෝ හදන්න ඕන දෙයක් පුළුවන්. ඉතින් අදට ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.